හෙලෝ යාළුවනේ හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන්නම්. අදත් ඉතින් මම ඔයාලට කදුරියක වැඩ වෙන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් ගෙනල්ලා තියෙන්නේ. අපි බලමු අද කදුරියක සාමාන්‍ය දවසක කොහොමද වැඩ ටික කරන්නේ කියලා. යමු ඉස්සරහට එනං වීඩියෝ එක අපි. මේ කදුරියෙත් වැඩ කරන්නේ අපේ ලංකාවේම සහෝදරයෝ 3 දෙනෙක් තමයි. මේ 3 දෙනා තමයි මේ කදුරියේ කෑම ගහන්නේ, දැල් මාරු කරන්නේ, තෙරෙන් වැට්ටික් කරන්නේ. ඉතින් මං හැමදාම කියනවා වගේ ලංකාවෙන් කොරියාවට දීවරංශයෙන් හැකියාවට එන්න බලන් ඉන්නවනම් කදුරිය වල වැඩ කරන්න කාට හරි අපි හිතමුකෝ කාට හරි කදුරියක වැඩ කරන්න උනා කියලා. මෙන්න මේ වගේ දේවල් තමයි ඉතින් කරන්න තියෙන්නේ. වැඩ ටිකක් අමාරුයි ඇත්තටම. අමාරු වුණාට ඉගෙන ගත්තොත් අමාරු කියලා දෙයක් නැහැ. වැඩ ටික ඉගෙන ගත්ත කියන්නේ අනිවාර්යෙන් වැඩ කරන්න ලේසි. වැඩ කරගෙන ඉස්සරහට ගමනක් ඉතින් යන්න තමයි තියෙන්නේ. දැන් මේ කදුරියේ මාළුන්ට කෑම දෙන්නේ සරු කැටාඹරලා. අපේ කදුරියේ මාළුන්ට කෑම දෙන්නේ ඊපී දාලා. ඊපී කියන්නේ මාළු ඇට. ඔයාලා දැකලා ඇතිනේ ලංකාවේ වුණත් තියෙනවා මාළු ඇට. ඒව දාලා තමයි අපේ කදුරියේ මාළුන්ට කෑම කන්න දෙන්නේ. මේ කදුරියේ සරු කැටාඹරලා තමයි මාළුන්ට කන්න දෙන්නේ. ඒක ඉතින් කදුරියෙන් කදුරියට මාළුන්ට කෑම දෙන්න විදිය අනුව වෙනස් වෙනවා. මාළු වර්ගය අනුව වෙනස් වෙනවා ඒක. මේ අපි ඉන්න හරියේ කදුරි 20ක් 25ක් විතර තියෙනවා. ඒ 20ෙම වේගුක් අය කියන්නේ විදේශිකයෝ වැඩ කරනවා මේවයි. මම මේ වීඩියෝ ඉතින් නිතරම දාන්නේ ලංකාවෙන් කොරියාවට දීවර එන අය සමහර විට මුහුදක් දැකලවත් නැති අය ඉන්නවා. මුහුදක් දැකලවත් නැති ගම්වල අය කොරියාවේ දීවරංශේ වැඩ කරන්න එනවා. ඉතින් ඒ අයට දල අදහසක් ගන්න. මේව දැකලා මෙන්න මේ විදියට තමයි සිද්ධ වෙන්නේ කියලා වෙනම තමයි මේ වීඩියෝ ටික දාන්නේ. මෙන්න මේ තමයි අර මාළුන්ට කෑම සරු කැට මැෂින් එකට දාලා ඔය අමරන විදිය තමයි දැන් පෙන්නන්නේ. දැන් අපි යමු සරු කැට තියෙන කාමරේ බලන්න. මෙන්න මෙහිම තමයි සරු කැට ගලවන්නේ. මේ තියෙන ෆ්‍රිජ් එකක්, මේක ගොඩක් සීතලයි. සීතලේ තමයි මේ කැට ටික ගලවන්නේ. ඔය කැට කීයක් විතර ගලවන්න ඕනේ ඔය? ආ? කැට පහක් විතර. ආ. මේ කැට තුනක් දාන්න. මේවා
තමයි ගිහින් මාළුන්ට අපි අන්න දෙන්නේ. අල්ලන්න බෑ රැළ විටින් එන්න. ඔව් යනවා. Jadi. අදට මම මේ වීඩියෝ එකකින් තින් නවතින්න. ආයේ වටින වීඩියෝ එකකින් අනිවාර්යෙන්ම හම්බ වෙමු. ලංකාවෙන් කොරියාවට කවුරු හරි දීවරංශයෙන් ඉන්නවනම් කදුරි යන්සිච්චන් ගැන මොනවම හරි දැනගන්න තියෙන කමෙන්ට් එකක් දාගෙන යන්න. අනිවාර්යෙන් ගන්න දෙයක් තියෙනවා මම කියලා දෙන්නම්. එහෙනම් හැමෝටම ජය වේවා.